සුබම සුබ දවසක් යාළුවනේ. මම ඔන්න අද ගෙනාව 15 වෙනි ප්ලාන්ට් සේල් එක. මගෙන් පැලගත්ත මාව සබ්ස්ක්‍රයිබ් කරපු මගේ කමෙන්ට්ස් දාපු සියලුම දෙනාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම මුලින්ම කියන්නම් මගේ ප්ලාන්ට් සේල් එකේ ප්ලාන්ට් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp අංකය 0.78 750යි 43යි 96 මට මැසේජ් එකක් දාන්න. මගේ අංක 1 ඇග්ලොනිමා මෙන් ලොකු පඳුරක් තියෙනවා කුරු විශේෂයක්. මේක අංක 1. මේකෙන් එක ප්ලාන්ට් එක මෙතන පැල තියෙනවා 4ක් විතර. මේකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 150යි. අංක 2 නිරෝගීව වැඩිණු මේ ඇග්ලොනිමා විශේෂය. මේක උස ගහක්. මේක රුපියල් 100යි. අංක 3 එකම පෝච්චියේ ප්ලාන්ට් 3ක් තියෙනවා. අංක 3 මේ ඩ්‍රවුන් ඕකිඩ් දම් පාට. මේක මේ පඳුරම රුපියල් 80යි. මෙතන තියෙනවා අංක 4 මේ ඇග්ලොනිමා විශේෂය. මේක උස ගහක්. මේක දෙනවා රුපියල් 150යි. අංක 5 මෙතන තියෙනවා දිය කුණ්ඩලු. මේක තැඹිලි පාට මලක් තමයි පිපෙන්නේ. මේක රුපියල් 80යි. අංක 6 අංක 6න් තියෙන්නේ ඇග්ලොනිමා සිල්වර් කලර් රුපියල් 150යි. අංක 7 ඒත් ඇග්ලොනිමා හරි ලස්සනයි රුපියල් 250යි. අංක 8 මේ බිගෝනියස් මම මේකෙන් මීට කලින් සේල් කරා මේකෙන් ප්ලාන්ට්. මේක හොඳට වැඩලා තියෙන්නේ. මේක රුපියල් 250යි. අංක 9 එපීෂියා මම ගිය පාර සේල් එකේ මේකෙන් පොට් දෙකක් සේල් කළා. මේ තව එක පොට් එකක් විතර තියෙනවා. මේ රතු පාට මල් පිපිලා තියෙනවා. මේ පොට් එකම රුපියල් 250යි. අංක 9 තියෙනවා දිය කුණ්ඩලු ලොකු ගහක්. මේක මෙරුන් කලර් මලක් පිපෙන්නේ. මේක රුපියල් ලොකු ගහක් තියෙන්නේ. මේක රුපියල් 150යි. ඊට පස්සේ ඇග්ලොනිමා උස ගහක් තියෙන්නේ. මේ උස ගහ ගස් දෙකක් තියෙන. මේකෙන් එක ගහක් රුපියල් කඳ කට් කරලා හදන්න පුළුවන් රුපියල් 150යි. ඊට පස්සේ මෙතන තියෙන ඊළඟට තවත් ඇග්ලොනිමා එකක්. ඒක රුපියල් 250යි. මෙතන මේකේ තියෙනවා ලස්සන ඇග්ලොනිමා එකක්. ඒක රුපියල් 100යි. කැලතියා පඳුරු දෙකක් තියෙනවා. මේක රුපියල් 100යි. ඊට පස්සේ මේක ඇවිල්ලා අංක 15 ස්නෝ වයිට් ඇග්ලොනිමා රුපියල් 250යි. ඊට පස්සේ කහ කරඳ මේ කහ කරඳ පැලේ රුපියල් 100යි. අන්තිමටම තියෙන්නේ ඇලුකේෂියා කැලේඩියම්. මේ කැලේඩියම් එක රුපියල් 100යි. මට ඉතින් වෙනත් ලස්සන පිලෝ වර්ග ඒවා කරන්න ඇත්තටම ඉඩ නැහැ. ඒක නිසා තමයි මේ දේශීය දේවල් සේල් දාන්නේ. ඕන තව ඉදිරියට බලනවා මම. ගම් වතුර ප්‍රශ්නේ තමයි ඉතින් ලොකුවටම තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ ප්ලාන්ට්ස් හොඳයි කියලා හිතනවනම්, නිරෝගී කියලා හිතනවනම්, ලාභයි කියලා හිතනවනම් මට WhatsApp කෝල් එකක් දෙන්න. එහෙනම් සියලුම දෙනාට ස්තුතියි.